Hi all, welcome to Flavi's Diary. ඉතින් මම අන්තිමට ලංකාවට ගිය වෙලේ මගේ යාළුවෝ ටිකක් එක්ක ට්‍රිප් එකක් ගියා. ඉතින් ඒ කොහෙද කියලා බලන්න දිගටම මගේ vlog එකත් එක්ක අද එකතු වෙලා ඉන්න. අද අපි මේ මුලින්ම ඇවිදගෙන යන්නේ highway බස් එකක් ගන්න. මොකද අපි දැන් අද යන්නේ ඉන්නේ ගාල්ලේ මුලින්ම ඊට පස්සේ හික්කඩුවේ. ඉතින් ගාල්ලට යන්න අපි highway බස් එකක් ගන්න තමයි දැන් මේ යන්නේ. ඉතින් මේ බස් ස්ටේෂන් එක මොකක්ද කියලා අඳුරගත්ත කට්ටිය ඉන්නවා නම් පල්ලෙහායින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ තියෙන්නේ අපිට ඊළඟට යන්න තියෙන බස් එක. ඉතින් මේ බස් එකේ යන්න එතන පොඩි පොලිමකුත් තිබුණා. ඉතින් ගොඩාක් කාලෙකින් තමයි මම මේ ලංකාවේ highway බස් එකේ යන්නේ. ඉතින් ලංකාවට ආවෙත් ගොඩාක් කාලෙකින් නිසා ඉතින් ඔන්න දැන් අපි බස් එක ඇතුළට යනවා. ඉතින් ටික වෙලාවක් ඉඳගෙන හිටියා. මොකද දැන් මම බස් එක යන්නේ නැහැ. ඉතින් මේ වලට ටයිම් තියෙනවනේ යන්න. අපි ගිහින් බලමු අද ට්‍රිප් එක මොන වගේ වේද කියලා. ඔන්න ඊට පස්සේ අපි බස් එකට ටිකට් ගත්තා. මෙතන නම් පේනවා අපි කොතනින්ද මේ බස් එක ගත්තේ කියලා. ඉතින් කඩවතේ ඉඳන් ගාල්ලට තමයි අපි දැන් යන්නේ. ඉතින් මගේ channel එකේ හැමදාම මම කැනඩා වල vlogs නේ ගෙනාවේ. අද experience එක ඔයගොල්ලන්ට ඇත්තටම හරිම අලුත් experience එකක් වෙයි. ඉතින් ඔන්න බස් එකත් දැන් යන්න පටන් ගත්තා. හැබැයි ටිකක් දුර යන්න ඕනේ. ඉතින් ප්‍රශ්නයක් නැහැ. මම තනියම නෙමෙයි ඉන්නේ. ඒ වගේම අපිට ගාල්ලෙනුත් අපේ තව යාළුවෝ දෙන්නෙක් එකතු වෙනවා. ඉතින් මේ ට්‍රිප් එක නම් ඇත්තටම අපි ගොඩාක් එන්ජොයි කරා. මම හිතනවා ඔයගොල්ලෝ ඉවර වෙනකම්ම මේක බලයි කියලා. ඉතින් ඔයගොල්ලන්ටත් අයිඩියා එකක් ගන්න පුළුවන්. ඔයගොල්ලෝ ලංකාවේ කොහේ හරි ඇවිදින්න යනවා නම් බජට් විදිහට යන්න පුළුවන් තැනක් තමයි. ඉතින් අද අපි මේ යන ට්‍රිප් එක. ඉතින් ඔන්න වටපිට බල අපි කතාවකුත් දාගෙන ආවා. ඉතින් දැන් අපි highway එකෙන් exit වෙන තැනටත් ලං වෙලා තමයි තියෙන්නේ. ඉතින් මම මේ ගාල්ලට මේ විදිහට highway එකෙන් යන මම හිතන්නේ දෙවෙනි පාර. මොකද මම රට එන්න කලින්වත් ලංකාවේ ඉද්දිවත් මෙහෙම ගිහින් තිබුණේ නැහැ. ඉතින් මට නම් හරිම වෙනස් අත්දැකීමක්. ඒ වගේම මම නම් පොඩ්ඩක්වත් කම්මැලිකමක් දැනුනේ නැහැ. මොකද ඇත්තටම කිව්වොත් අපේ ලංකාව වටපිටාව හරිම ලස්සනයිනේ. ඉතින් මම මේ වෙලාවේ මාරම excited මේ trip එක ගැන. මොකද මම මාරම ආසාවෙන් තමයි හිටියේ ලංකාවට ගිහිල්ලා කොහේ හරි trip එකක් යන්න. ඉතින් මේ ලැබුණු chance එක ගැන මම මාරම ආසාවෙන් තමයි හිටියේ. ඔන්න ඉතින් highway එකෙන් exit වුණාම අපේ පැත්තේ නෑ නෙවෙයි අනිත් පැත්තේ දිගටම මුහුද තමයි පේන්නේ. ඉතින් මෙන්න මේ જાතිය බස් එකක් මම කවදාවත් දැකලා තිබුණේ නෑ ලංකාවේ තියෙනවා. ඉතින් ඔන්න ඒකත් මම වීඩියෝ එකක් ගත්තා. ඉතින් ගාල්ල පැත්තේ ඉන්න අය නම් මේව දැකලා ඇති. කොහොම හරි ඔන්න දැන් අපි බහින්නත් ළඟයි. ඉතින් අපි බලමු අද ගාල්ලේදී අපේ දවස කොහොම වෙයිද කියලා. ඉතින් ඔන්න දැන් මම බස් එකකින් බැස්සා. මෙතනදී අපිට තව යාළුවෝ දෙන්නෙක් හම්බ වුණා. ඒ වුණාට යාළුවා චුට්ටක් මේ මූණ පෙන්නන ලැජ්ජයි මෙතනදී. නමුත් ඉස්සරහට අපිට යාළුවා බලා ගන්න පුළුවන්. මොකද තාම vlog එකේ මූල නිසා තමයි මෙහෙම. ඉතින් අපි දැන් මේ ඇවිදගෙන යන්නේ අපිට breakfast ගන්න තැනකට. ඉතින් මට නම් මේ පැත්ත ගැන ඉච්චර දැනීමක් නැහැ. නමුත් මේ පැත්තත් හරිම ලස්සනයි. ඉතින් ඒක නිසා වටපිට බල අපි ඉස්සරහට ඇවිදගෙන ගියා. ඉතින් අපි මෙතෙන්ට තමයි බ්‍රෙක්ෆාස්ට් ගන්න ආවේ. ඉතින් මෙතන තියෙන්නේ ගෝල් ෆෝර්ට් එක පේන දුරින්මයි. අපිට ලොකු බඩගින්නක් තිබුණේ නැති නිසා අපි පේස්ට්‍රි මයිලෝයි මෙතනින් ගත්තා. ඉතින් පොඩක් කතා කර ඉඳලා ඊට පස්සේ අපි ආයෙත් එළියට ඇවිල්ලා ඇවිදගෙන ආවා. ඉතින් අපි දැන් මුලින්ම බලන්න යන්නේ බ්ලැක් ෆෝර්ට් එක. ඉතින් මම මීට කලින් නම් ඇත්තටම කිව්වොත් මෙතෙන්ට ගිහිල්ලා නැහැ. ඉතින් අපි මුලින්ම මෙතෙන්ට යන්න ටිකට්ස් ටික ගත්තා. ඉතින් මේ බ්ලැක් ෆෝර්ට් එක කියන්නේ මොකද්ද කියලා දන්නේ නැති අයට මම කියන්නම් පොඩිවට විස්තරයක්. ඉස්සරහට ඔයගොල්ලන්ට මේක ගැන හොඳටම දැනගන්න පුළුවන්. ඉතින් බ්ලැක් ෆෝර්ට් කියලා කියන්නේ 16 වෙනි සියවසේදී පෘතුගීසීන් විසින් ගොඩනගපු 18 වෙනි සියවසේදී ලන්දේසීන් විසින් පාලනය කරන ගත්තු බලකොටුවක්. ඉතින් දැන් නම් මෙතන කෞතුකාගාරයක් විදිහට තමයි තියෙන්නේ.
ඉතින් ඊළඟට අපි ගියා මෙතන තියෙන ගැලරි එකකට. ඉතින් ඒක තියෙන්නේ පොඩි බිංගයක් වගේ තැනක. ඉතින් අපි මෙතනින් පල්ලෙහාට බැහැගෙන ගියා. අපි බලමු මෙතන පල්ලෙහා මොන වගේ දේවල්ද තියෙන්නේ කියලා. ඉතින් මෙතන තියෙන්නේ පෘතුගීසින් විසින් යුද වදිනකොට පාවිච්චි කරපු ආයුධ වගේ දේවල්. ඉතින් අපි දැන් එකින් එක මේ මොනවාද කියලා බලමු. මේක පෘතුගීසින් එකක්. මේ වගේ මියුසියම් තුනක් තියෙනවා. නැෂනල් වෙනම එකක් තියෙනවා, බ්‍රිටිෂ් වෙනම එකක් තියෙනවා. මේ තියෙන ඔක්කොම පෘතුගීසි පාවිච්චි කරපු යුද්ධමය මෙවලම් සහ උපකරණ 1540 74 කාලේ. මේ පෘතුගීසි සෝල්ජර්. යාගේ ගන් පවුඩර් පැක් එකක් තියෙනවා, බුලට්ස් තියෙනවා. ඒපන් එක මීටර 130යි, හෑන්ඩ් ගන් එක තියෙනවා, චේන් ෂොට්, ඩබල් බාර් ෂොට්, ග්‍රේප් ෂොට්. මේ ඔක්කොම කාලපු ගුවන් නැව් වලට එහෙම ගන්න පාවිච්චි කරපුවා. නැව් වලට ගන්න, ගුවන් නැව් වලට ඒ වගේ දේවල් තමයි පාවිච්චි කරන්නේ. බැරල් එකක් ක්ලීන් කරන අයිටම් ටික, ලෝඩින් පුෂ්. ඉතින් මේ ක්ලීනින් ටූල්ස් කියන්නේ ඉස්සර කාලේ පාවිච්චි කරපු තුවක්කු පිරිසිදු කරන්න පාවිච්චි කරපු ටූල්ස්. ඉතින් මෙතන උඩම තියෙන ඉක්විප්මන්ට්ස් තුවක්කු ඇතුළේ පිහ දාලා පිරිසිදු කරන්න වගේම යටම තියෙන ඉක්විප්මන්ට්ස් වලින් තුවක්කු ඇතුළේ රැඳුණු යකඩ කුඩු එළියට ඉවත් කරන්න ඒගොල්ලෝ ඒවා පාවිච්චි කරලා තියනවා කියලා තමයි අපිට මෙතනදී දැනගන්න ලැබුණේ. ඉතින් මෙතන එක ජාතියේ තුවක්කු, ඒ වගේම කාලු තුවක්කු වලට දාපු උණ්ඩ, වෙඩි බෙහෙත් වගේ දේවල් ගබඩා කරලා තිබ්බ බැරල් වගේ එක දේවල් අපිට දැක ගන්න පුළුවන් වුණා. මෙතනින් තමයි හුලගේ හිරුවෙලිය ඇතුළට අරගෙන වෙන්ටිලේෂන් තියෙන ඔක්කොම මෙතනින් සම්පූර්ණ කූලින් සිස්ටම් එක උෂ්ණත්වය පාලනය කරගෙන. ඉතින් එතන තිබුණ හැම දෙයක්ම අපිට හොඳින් විස්තරාත්මකව දැක බලා ගන්න හම්බ වුණා. ඉතින් මේක ඇත්තටම අපිට හරිම අමුතු විශේෂ එක්ස්පීරියන්ස් එකක්. ඉතින් මම නම් මාරම ඉන්ට්‍රස්ටිං මේ වගේ දේවල් වලට. ඊට පස්සේ අපි ආයෙත් එළියට ආවා. ඉතින් මේ තියෙන්නේ ඒ කාලේ පෘතුගීසින් පාවිච්චි කරපු හිරගයක්ලු. නමුත් දැන් මේක කෞතුකාගාරයක් විදිහට තමයි තියෙන්නේ. මේකේ තියෙන තුවක්කු වල විකාශනයක් තියෙන අපේ සිංහල හමුදාව පාවිච්චි කරපු දැන් මේ තියෙන පෘතුගීසි උසාවියේ බිල්ලේ පෘතුගීසිනේ මේ තුවක්කු වල විකාශනයක් වෙනවා මේ 1580 නම්වල. එතකොට පෘතුගීසින් විරුද්ධව සටන් වල වගේ පාවිච්චි කරපු මේ බාන්දේසි කාලේ අපේ කට්ටිය සිංහල හමුදාව පාවිච්චි කරපු කොඩි තුවක්කු කියන තුවක්කුවේ ඩාමි තමයි තියෙන්නේ. විකාශනයක් දැන් හැබැයි ස්නයිපර් එක. ඒක 1680. චීවිස් තියෙන ඉලෙක්ට්‍රිසිටි වර්ක්ෂොප් එකේ තුමේ එකට යවන්න. ඉතින් අපි දැන් බලමු කොහොමද ඒ කාලේ මේ තුවක්කු පාවිච්චි කරේ කියලා. කැනන් බෝල, ගන් පවුඩර් දාලා ඉවරලා තිත්තා ලයිට් එක කරනවා. ඒකට මෙයා ටාගට් කරනවා, මෙයා තමයි පත්තු වෙන්නේ. මේකෙත් එහෙම නෙදී. මේ විශේෂත්වය තියෙන මෙයා එයිම් කරනවා, මෙයා තමයි ගන් පවුඩර් කැනන් බෝල දාලා ලයිට් එක කරන්නේ. මේක ස්ටෑන්ඩ් කරගෙන මෙයා එම් එක ගමන් ඉන්නේ. එයාගේ ගන් පවුඩර් ස්ටොක් එකක් තියෙනවා, බුලට්ස් තියෙනවා. නෝමල් නෑ. ඔෆිස් කෙනෙක්ගේ තියෙන හැපැත්තේ තමයි මේක. මේක ඔරිජිනල් එක කරාම මියුසියම් එකේ ඩැෂ් මියුසියම් එකේ. ඉතින් මේ තියෙන තවත් ඒ වගේ ඒ කාලේ පාවිච්චි කරපු තුවක්කුවක්. හැබැයි මේක පොළවට ස්ටෑන්ඩ් එකක් ගහගෙන තමයි පාවිච්චි කරන්න තියෙන්නේ. සාමාන්‍ය මීටර 250 කට පය වෙන්නේ. දින මීටර දෙකක් දිගයි. මේක ඔරිජිනල් එක සාමාන්‍ය කිලෝ 5මාරක් විතර වගේ මේ ඔරිජිනල් එකේ. දැන් ලංකාවේ නෑ ඔරිජිනල් එක පිළිවින්නේ ඇමරිකාවේ මෙට්‍රොපොලිටන් මියුසියම් එකේ තියෙන්නේ. මේක විසර්. එයාගේ යුනිෆෝම් එක සාස්මිතු. ඕමන් ගන්න පොඩි ස්ටොක් මේ පිහියක් තියුණු එකක් තියෙනවා. එහෙනම් කඩ වීඩියෝ වාච් කරන්නේ. ඉතින් ඊළඟට තියෙන්නේ කාලු තුවක්කුවක්. ඉතින් අපි බලමු මේ මොකක්ද කියලා. ඒක අර UK කියන ප්‍රධානිය ශ්‍රී විජය රාජසිංහ රජුට ටැග් එකක් දීපු එකක්. 1708 දී ඩස්ට් එක අරන් යනවා ඩස්ට්ලා. ඊට පස්සේ ගිය අවුරුද්දේ දැන් ලංකාවට ඒක දෙනවා. දැන් කොළඹ මියුසියම් එකේ තියෙනවා. පිටතට බැරල් එකේ රත්තරන් ගාලා ඒක ඩෙකරේෂන් කරලා තියෙන වස්සන්ට වෙන එක අරියම දාලා. ඉතින් එතනින් එළියට ආවහම පේන වීව් එක තමයි මේ තියෙන්නේ. ඉතින් එහා පැත්තේ පේනවා ඉන්දියන් සාගරය. ඉතින් තාම උදේ නිසා ලොකුවට අවුව තිබුණෙත් නැහැ. ඉතින් අපි කට්ටිය මෙතෙන්ට වෙලා ගොඩක් වෙලා කතා කර හිටියා මාරම රිලැක්ස්. ඉතින් මේ පහලින් පේන සීමාවටත් යන්න පුළුවන් කියලා අපිට දැනගන්න ලැබුණා. ඉතින් අපි ගිහින් බලමු එතන මොන වගේද කියලා. ඉතින් ඒ පහළ සීමාවට යන්න තියෙන මේ වගේ බිංගයකින්. ඉතින් මේ බිංගේ ඒ දවස්වල පාවිච්චි කරලා තියෙන්නේ
හැංගිලා ඇවිල්ලා නැව්වලට නගින්නලු. පෘතුගීසින් මේක පාවිච්චි කරලා තියෙන්නේ ඒ වෙනුවෙන්. ඉතින් ඔයාලා මෙතෙන්ට ඇවිල්ලා නැත්නම් මම කියනවා ඔයගොල්ලන්ට මෙතන ඇවිල්ලා බලන්න කියලා. මොකද අපේ හිස්ටරි පොත්වල තියෙනකොට අපි පාඩම් කරන කම්මැලිකමේ හිටපු ගොඩක් දේවල් මේ වගේ තැන්වලට ඇවිත් බැලුවහම අපිට හරි ආසාවෙන් මතක හිටිනවා. ඉතින් මෙතනින් එහා පැත්තේ තියෙන්නේ පළවෙනි කමර්ෂල් හාබර් එක. ඉතින් මේ තියෙන්නේ එහා පැත්ත පේන විදිහ. ඉතින් පෘතුගීසින් මුලින්ම අපේ රටට ඇවිල්ලා තියෙන්නේ මෙන්න මෙතනින් කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ. දැන් නම් එතන ප්‍රතිසංස්කරණය කරලා. ඉතින් අපිට ඕනේ නම් මෙතන ළඟටම ගිහින් බලන්නත් පුළුවන්. ඒ වුණාට අපි ළඟට ගියේ නෑ. ඉතින් ඔයාලා આવොත් ළඟට ගිහිල්ලා බලන්න. ඉතින් මෙතෙන්ට මුහුදත් හරිම ලස්සනට පේනවා. ඉතින් අපි මෙතෙන්ට වෙලා නම් ගොඩක් වෙලා හිටියේ නෑ. මොකද අපි දැන් ඊළඟට යන්න ඕනේ හික්කඩුවට. ඉතින් මේ තියෙන්නේ පොලිසිය. අපිට පොලිසිය මැද්දෙන් තමයි එළියට යන්න තියෙන්නේ. ඉතින් අපි ඊට පස්සේ ඉස්සරහට ඇවිදගෙන ආවා. ඉතින් ඈතින් ලස්සන චිත්‍ර වගේක් තියෙනවා දැකලා අපි ගියා ඒවා බලන්න. ඉතින් ඇත්තටම මේවා මාරම ලස්සනයි. මම මුලින් විශ්වාස කරන්නේ නැහැ මේවා මේ අතින් ඇඳපු චිත්‍ර කියලා. වෙනට ඇත්තටම මේවා අතින් ඇඳපු චිත්‍ර තමයි. ඉතින් හරිම ලස්සනයි. ඉතින් ඔයාලා බලන්නකො මේවා නිකන් ඇත්තටම print කරපු ඒවා වගේ. බලන්න අපේ ලංකාවේ මොන තරම් දක්ෂ මිනිස්සු ඉන්නවද කියලා අපිට මේවා දැක්කම බලා ගන්න පුළුවන්. ඉතින් අපි මේවා එකක්වත් ගත්තේ නැහැ. හැබැයි මම මේ ඔක්කොම වගේ හරිම ආසාවෙන් බැලුවා. එක එක විදිහේ ලස්සන චිත්‍ර ඇඳලා තිබුණා. මට නම් ඇත්තටම හරිම ආසයි එතෙන්ටලා ගොඩක් වෙලා බලන් ඉන්න පුළුවන්. ඉතින් මේ අතරින් ඔයාලගේ හිතගේ චිත්‍රයක් තියෙනවා නම් ඒ මොකද්ද කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙනම යන්න. ඉතින් අපි අද රෑ නතර වෙන තැනට අපි හික්කරුවට යන්න ඕනේ. ඉතින් එතෙන්ට චෙක් ඉන් වෙන්න තියෙන දවල් 2ට. ඉතින් අපේ ලන්ච් එකත් එහෙම්ම ගන්න හිතාගෙන අපිට තව වෙලා තිබුණු නිසා ආවා කැන්ඩොස් එකට. ඉතින් මෙතෙන්ට වෙලා පොඩ්ඩක් රෙස්ට් කරලා අපි ආයෙත් අපේ ගමන යන්න පටන් ගත්තා. ඉතින් ඊට පස්සේ අපි ආයෙත් ඇවිදගෙන ආවා ගාල්ල ටවුන් එකට. ඉතින් මෙතන ඉඳන් අපිට එක බස් එකක අපි නතර වෙලා ඉන්න තැනට යන්න පුළුවන්. ඉතින් අපි ගිහිල්ලා බලමු ඊට පස්සේ අපේ ට්‍රිප් එක මොන වගේ වෙයිද කියලා. ඉතින් මෙතනින් පස්සේ තමයි අපේ ට්‍රිප් එක ගොඩක්ම හැපනින්. ඉතින් අපේ ට්‍රිප් එකේ මෙතනින් පස්සේ අපි මොනවද කරේ කියන එක මම ඊළඟ වීඩියෝ එකෙන් අරගෙන එන්නම්. ඉතින් එතකන් දිගටම මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. Thank you for watching. Bye.